छोटी मल्ली कहीं ना में हाँ मालवाटिया गाम नहीं चाहती नहीं छोटी मल्ली कहीं ना में छोटी मल्ली තාම දිලිසෙනවද? ඔව් නෙමෙයි. මගේ සාරි ජැකට් එකේ. හායි. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ආදරෙන් අපේ ජර්නි විත් හබි YouTube channel එකට පිළිගන්නවා. පුතා දැක්කේ නෑනේ මංකි කෙනෙක් මෙතනටම ආවා. මෙතනට ආවා. ඔව්. කො අම්මිට good morning කියන්න. පුතේ. සුදු අප්පච්චි good morning. क्या नाम है කො good සයි පැත්ත. පන්සල පැත්ත. කො පුතේ good morning. क्या है දුයම. तुम वाहन थी කො ඌයේ කවගේ. ස්ටූල් එකක් වගේ. අම්මේ. දොර අරින්න පුතේ. තාත්ති වර. හා. අපි යන්නේ. අපි යන්නයි හදන්නේ. छोटी मल्ली ओ काम बाथरूम में किसी को लगा था कम पुता है बड़ा ඔක්කොම ගත්තනේ ඔක්කොම ඔන්න අපි නතර වුණ තැනින් පිටත් වෙන්න තමයි මේ හදන්නේ. සකුරා රෙස්ටෝරන්ට් මොකක්ද නම? සකුරා රෙස්ටෝරන්ට් හා සකුරා. බබු පැටියකුත් ඉන්නවා. චූටි බලු මල්ලියකුත් ඉන්නවා. බලු මල්ලි. තාත්තා අපේ බඩු ටික ඔක්කොම වාහනේට දානකම් අපි චුට්ටක් වෙලා මෙතන හිටියා. ඉතින් අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ දලදා මාලිගාව වඳින්න යන්න. ඔයාලගෙන යන්නේ දිලිසෙන පොඩි. මූණ හොදලා නැද්දක් හරියට නේද? දිලිසෙනම තාම. අපි කොහොමද දිලිසෙන ටික ඔය දිලිසෙන හැබැයි ආවත්. सर की आदमी क्यों निकाल दिया काम दिया සංගොටේ මෙහෙ එන්න අපුච්චි බව්ව කයි ඈ ගියාද එයත් දුවනවා.
එන්න දැන් එන්න. පුතා එන්න එතකොට එයා එයි. අනේ සීයේ යනවා අර. ඩියුටි. ඔන්න අපේ ලිවාන් පැංචට යාළුවෙක් හම්බ වෙලා. චූටි බලු පැටියෙක්. පේනව නේද බලු පැංච පස්සේ දුවන ලස්සන? අපිට බලු පැංචවත් ගෙදර අරන් යන්න වේද දන්නේ. පුතාට යන්න බෑද? පුතන් කැන්ඩි නවතිනවද? කැන්ඩි නවතිනවද? මේ අර භූමි කෙනා. අපි දැන් කොහෙද යන්නේ පුතේ? බූනක එනෝ බද දලදා මාලිගාව යනවා කියන්නේ. ඈ දලදා මාලිගාව යනවා කියන්නේ. ඈ දලදා මාලිගාව යනවා කියන්නේ. දලදා මාලිගාව යනවා කියන්නේ. දරදාම මයිදියන් කරනවා දලදා මාලිගාව යනවා. මොනවා හරි පොඩි දෙයක් කාලා අපි අවසර වෙන්න කලින් මාලිගාවට යන්න ඕනේ. අපි මේ යන්නේ කෑම මොනවා හරි ගන්න බලන්න. පුතා යනවා කියලා බායිලු. පුතා යනවා කියලා අර කඩේකට බායිලු. දැන් වෙලාව උදේ 8ට විතර ඇති. ඉතින් මේ වෙලාව වෙනකොට නම් ගොඩාක් වාහන තිබුණෙත් නැහැ. ඉතින් අපේ වෑන් එකත් අපිට මාලිගාව කිට්ටුවම තැනකින් නවත්ත ගන්න පුළුවන් වුණා. වාහනේ නවත්තපු තැන ඉඳන් මාලිගාවට වැඩි දුරක් තිබුණේ නැහැ. ඉතින් අපි කෑම කාලා පයින්ම මාලිගාවට යන්න පිටත් වුණා. මල් වට්ටියක් ගමු. යා. අපි නුවර ආවේ ඊයේනේ. ඉතින් අපිට මල් නම් අරගෙන එන්න උනේ නැහැ. මල් අරන් එන්න බැහැනේ. හඳුන් කූරු පහන් තිර පොල් තෙල් ඒ දේවල් නම් අපි අරගෙන ආවා. ඉතින් ඒ නිසා අපි මල් වට්ටියක් අරගන්න තමයි මේ යන්නේ. ඉතින් අපි නිල් මානෙල් මල් වට්ටියක් අරගත්තා. ඉතින් පුංචි දෙයක් තියෙනවා අපිට ඔයාලව දැනුවත් කරන්න. මේක අපි දැනගත්තේ දලදා වහන්සේ වඳින්න ගියාට පස්සේ. දලදා කරඬුව ගාවින්ම තියලා පූජා කරන්න පුළුවන් අපි සුවඳ මල් වට්ටියක් මොනවා හරි අරගෙන ගියොත්. ඒ කියන්නේ සමන් පිච්ච මල්. මෙතන මල් විකුණන කට්ටිය ගාවත් නිල් මානෙල් මල්, නෙළුම් මල් වගේම සමන් පිච්ච මල් වට්ටිත් වෙනම හදලා තිබ්බා. ඉතින් මම ගත්තේ නිල් මානෙල් මල් වට්ටියක්නේ. ඒක අපිට කරඬුවන් වහන්සේ ඇතුළටම පූජා කරන්න පුළුවන් උනේ නැහැ. ඒත් අපේ අම්මා සමන් පිච්ච මල් වට්ටියක් අරගෙන තිබ්බා. ඉතින් ඒ සමන් පිච්ච මල් වට්ටිය ඒගොල්ලෝ ඇතුළටම අරගෙන පූජා කරා. ඉතින් ඒ දේෙන් තමයි අපි දැනගත්තේ අපි සුවඳ මල්, ගොඩාක් සුවඳ මල්, සමන් පිච්ච මල් අරගෙන ගියොත් ඇතුළට පූජා කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලත් දලදා මාලිගාව වඳින්න යනවා නම් ගෙදර ඉඳන් මල් අරගෙන යන්න පුළුවන් නම් ඔන්න සමන් පිච්ච මල් වට්ටියක් අරගෙන ගියොත් ඔයාලගේ මල් වට්ටියත් අපේ දලදා වහන්සේ ගාවින්ම තියලා පූජා කරන්න පුළුවන්. ඔන්න ඉතින් මාලිගාව ඇතුළටම යද්දී අපේ ලිවාන් පැංචට යාළුවෝ ටිකක් ආයෙමත් හම්බ වෙලා. ඉතින් මේ බලන්නකෝ පරවිය රෑනක් දිහා තමයි අපේ ලිවාන් පැංච මේ හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඔන්න කොහොම හරි ලිවාන් පැංචවත් ෂේප් කරගෙන අපි දලදා මාලිගාව ඇතුළට යන්න තමයි මේ හදන්නේ. මොකද අවසර වැඩි වුණොත් චූටි මල්ලි ලිවාන් බබාවයි අරගෙන යන්න චුට්ටක් අමාරුයිනේ. අපේ ලිවාන් පැංචව අපි දලදා මාලිගාවට අරගෙන එනකොට ලිවාන් පැංචට වයස මාස 6ක් විතර වගේ. ඉතින් අපි ලිවාන් පැංචව දලදා මාලිගාවට අරගෙන ආව වීඩියෝ එක බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔන්න ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. හොඳට දුවන්න පනින්න ඉඩ තියෙන තැන්වලදී නම් ඔන්න ලිවාන් පැංචව ටිකක් අල්ලගෙන ඉන්න අමාරුයි. පේනවනේ තාත්තත් එක්ක හරි සෙල්ලමට තමයි යන්න හදන්නේ.
අපි දළදා මාලිගාවට ආවේ සිකුරාදා දවසක. ඒත් බලන්නකො කොච්චර සෙනග ඉන්නවද කියලා. ඉතින් මේ සෙනග අතරේ චූටි මල්ලි නම් චුට්ටක් හයියෙන් අඬන්න ගත්තා. ඉතින් කොහොම හරි ෂේප් කරගෙන දළදා වහන්සේ වන්දනා කරලා අපි මේ දැන් විහාරගෙට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඉතින් චූටි මල්ලි අඬලා දැන් නම් දොයි. Makan apa yang dingin? Mainin kan, mainin kan. Mana dia mungkin? Mana dia? Dek. Apa tekan apa? Tekan dulu. බලන්නකො අපේ ලිවාන් පැංචා මොකද මේ කරන්නේ කියලා. අපි දළදා මාලිගාවට ගියාට පස්සේ අපිට බලන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. මේ විහාරයෙන් එළියට එනකොටම ලොකුම ලොකු කෞතුකාගාරයක් තියෙනවා. ඇත්තටම අපිට නම් මේ කෞතුකාගාරය බලන්න යන්න උනේ නැහැ. ඉතින් අපි මේ යන්නේ රාජ ඇතා බලන්න. ඔය මල වැටෙනවද පුතාට? පුතේ. Oh. ෂර්ට් එකේ ගාගන්න ඉතින් නැන්නෙලුම් අර මේක. Nih tati nih. Sini mana? හා පුතා එලිෆන්ට් බල්ලේ. ලිවාන් බබාට නම් රාජ ඇතාව දැකලා හරිම ආස හිතිලා. ලිවාන් බබාගේ සීයා නම් හරිම බයෙන් තමයි හිටියේ ලිවාන් බබා බිමට බැස්සට පස්සේ. මොකද අද සෙනගත් ගොඩක් වැඩි නිසා ලිවාන් බබා එහෙට මෙහෙට දුවනවනේ. එතකොට එයාව මග ඇරෙයි කියලා. ඒ නිසා ඉතින් සීයා නම් හැම වෙලේම ලිවාන් බබාගේ පස්සෙන්ම දිව්වා. Yang grand room එක dia. ගෙදර යන්න බෑ. Grand room එක නැද්ද පුතා? Betul yang itu? Grand room එකට යන්න අපි. හා. මෙතනින් බහින්න ඕනේ. ඉතින් දැන් අපි මේ දළදා මාලිගාවෙන් යන්න තමයි හදන්නේ. යා. අපි යන්. අපි මෙතනින් එනකොටම එතන වැඩ කරන මාමා කෙනෙක් මෙතන ඉන්න මාළුවන්ට කෑම දැම්මා. සුටි මණික. බලන්නේ. Gorono, nih balik. අනේ ඇයි පුතේ? ඇයි උවන්නේ? ලිවාන් බබාට දැන් ඇති වෙලා ඉන්නේ. මූණත් මහන්සි පාටයි වගේ මේ. දොයි මතයිද පුතාට?
අපි ගිහිල්ලා දොයමු. ඔන්න මාලිගාවෙන් එළියට එනකොටම ලිවාන් පැංචා ඩෝසරයක් දැකලා. ඉතින් ඒ පාර සීයත් එක්ක ඔන්න එයා යනවා ඩෝසරේ බලන්න. ඉතින් ඊට පස්සේ අපි එහෙම්ම මාලිගාවෙන් එළියට ආවා. මේ වෙනකොට නම් අපි හැමෝම හරිම ලොකු බඩගින්නක තමයි හිටියේ. ඉතින් ගොඩාක් දුර යන්නේ නැතුව කෑම කන්න පුළුවන් ළඟම තැනකින් අපි නතර කළා. අපි කෑම කන නවත්තපු තැන නම් හරිම නිදහස්, හරිම ලස්සන තැනක්. මේ වෙනකොට චූටි මල්ලිට හොඳටම නිින්ද ගිහින් තමයි හිටියේ. ඉතින් ආච්චි අම්මා එයාව වඩාගෙන හිටියා අපි කෑම කනකම්. ඒ අතරේ ආච්චි අම්මත් කොහොම හරි කෑම කෑවා. බලන්නකො ලිවාන් පැංචා රස්නේ හින්දා ඇඳුම් ටිකත් ඔක්කොම ගලවගෙන. වීඩියෝ එකක් දෙන්නකෝ. වීඩියෝ එකක් දෙන්න. ආ මේ මෙහෙම අනේ. මම ඇඳුම් නැතු වෙනවද හබුන් කන්න? ඔය දොඩම් කාලා කට වටේ හැටි කොකෝ. චොකෝද? මේ දවස්වල රස්නේ කියන්නේ. Toko. මේ දවස්වල රස්නේ කියන්නේ. Dawasaya hase. රස්නේ කොමල්ලි? Madina. මල්ලි නෑ. Madi atite kadoi. හා අපි හබුන් කමුද? හා ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි හිමරු පැටියව මාස 6කින් පස්සේ දළදා මාලිගාව වඳින්න එක්කගෙන ගියේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් බැලුව ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ලබන සතියේත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.